Hello guys, අද මම කතා කරන්න යන්නේ මම අද Crystal Shop website එකේ forget password කියන option එකට දාලා මම කතා කරන්න. ඉතින් අපි දැන් බලමු මේ forget password process එක සිද්ධ වෙන කොහොමද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම sign up වෙච්ච user කෙනෙක්ගේ email එක අරගෙන ඉමු database එක හරහා. ඉතින් මම යන HDSQ එකට මෙතනදී අපි user කෙනෙක්ගේ email එක මෙතනදී ID එක හතරවන user ගේ email එක අපි මෙතනදී ගන්නවා. එතකොට මෙතනදී අපිට පොඩි විදිහකට දෙයක් තියෙනවා. මෙතන තියෙනවා password reset token කියලා table එක. එතකොට මෙතන දැන් data මොකද නැහැ. අපිට ඒ reset කරනකොට මෙතන code එකක් නේ code එක ගත්තට පස්සේ verify කරලාට පස්සේ automatically ඒ අදාළ data එක මෙතන delete වෙන තමයි හදලා තියෙන්නේ. අපි බලමු දැන් මෙතන කොහොමද data එක add වෙලා ඒ data එක delete වෙන කොහොමද කියලා. ඉතින් මම මුලින්ම යනවා ඒ අදාළ process එක සිද්ධ කරනවා. මෙතනදී forget password කියන option එක ඔබනවා. මෙතනදී ඒ අදාළ අපි ඔයාගත්ත user ගේ email එක මෙතන දෙනවා. ඉතින් මම දැන් type කරනවා ඒක. දැන් මෙතනදී ඒ අදාළ user ගේ email එක මෙතන දීලා මම මෙතනදී send code කරන බටන් එක click කරනවා. එතකොට මෙතනදී send වෙනවා. හරි. දැන් මෙතනදී කෝඩ් එක send වෙලා තියෙන්නේ. අපි දැන් බලමු inbox එකට ගිහලා අදාළ user ගේ email එකට දාලා කෝඩ් එක ගෙවිලාද නැද්ද කියලා. හරි. එතකොට මම මෙතනදී මම database එකදී පොඩ්ඩක් පෙන්නන්න. ඒ අදාළ කෝඩ් එක මෙතනදී save වෙලා තියෙන විදිය. එතකොට මෙතනදී ID 17 විදියට ඒ user ID 14 වෙන token hash එක සමග ඒ මෙතනදී ඒ password reset token table එකේ data එක save වෙලා තියෙනවා. හරි. දැන් අපි මම මේ inbox එකට ගිහලා මෙතනදී ඒ verification එක code එක ගන්න කොහොමද කියලා. හරි. මෙතනදී code එක ඇවිල්ලා තියෙනවා. හරි. මම මෙතනදී code එක copy කරගන්නවා. copy කරගෙන මෙතනදී ඒ code එක paste කරගන්නවා. හරි. මම මෙතනදී verify කියන බටන් එක click කරනවා. හරි. code එක verify වුණා. එතකොට මෙතනදී new password confirm password කියලා. ඒකට අපි ගිහලා database එකට බලුවොත් මෙතන ඒ data එක refresh කරලා බලනකොට එතකොට තාමත් ඒ data එක ඒ විදිහටම තියෙනවා. හරි. ඊට පස්සේ අපි දැන් මෙතනදී confirm password කරන එකේ password එක අනිත් password එක දීලා ඒ password එක confirm කරගන්න. හරි. මම මේ password එක දෙනවා. දැන් මම මෙතනදී reset password කියන බටන් එක click කරනවා. හරි. එතකොට password එක reset වෙනවා successfully විදියට. හරි. දැන් අපි මෙතනදී HDSQ එකට ගිහිල්ලා මෙතනදී ආයි reload එක දානවා. ඉතින් බලා ගන්න පුළුවන් ඒ අදාළ data එක මෙතනදී remove වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු මේ forget password එකට අදාළ මම backend එක කොහොමද code කරගත්තේ කියලා. දැන් මම මෙතනදී ඒ ෆයිල් එකට යනවා. මෙතනදී අපේ index.php ෆයිල් එක තුල බලා ගන්න පුළුවන් මෙතනදී forget password එකට අදාළ බටන් එක. ඉතින් මම ෆන්ක්ෂන් එක නිර්මාණය කරගෙන ඉන්නවා ක්ලික් විදිහට open forget password model කියලා. එතකොට අපිට මෙතනදී models වර්ග කීපයක් තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ models වලට අදාළව කෝඩ් එක තමයි මම දැන් පෙන්නන්න යන්නේ. එතකොට forget password model වලට අදාළ කොටස තමයි මෙතන තියෙන්නේ. ඒකට මෙතෙන්දී x ලකුණක් තියෙනවා මෙතෙන්දී. ඒ අර අපිට කතරේ කියන cancel කරන්න පුළුවන් විදිහට එතනදී මම on click කරලා දීලා තියෙනවා close forget password model කියලා. එතකොට මෙතෙන්දී ආදාළ verification code එකට අදාළ කොටසදී මෙතෙන්දී email address කියලා තියෙනවා. ඒත් එක්ක මෙතෙන්දී on click කරලා දාලා තියෙනවා forget password කියලා. එතකොට මෙතෙන්දී ඒ අදාළ send code එක ගන්න. නැත්තම් ඒක අපිට cancel කරන්න ඕන. ඒකට මම on click කරලා දාලා තියෙනවා close forget password model කියලා. එතකොට ඊළඟ model එක තමයි මෙතනදී verification code එක. එතකොට මෙතනදී අර digit 6ක් කරනවා. ඒක මෙතනදී ගන්න වෙනවා. මෙතනදී ඒකට on click කරලා දාලා තියෙනවා verify code කියලා. එතකොට මෙතනදී on click කරලා දාලා තියෙනවා back වෙන්න. ඒක back to email කියලා තියෙනවා. එතකොට මෙතනදී
තුන්වෙනි මොඩල් එක විදිහට මෙතෙන්දී enter your new password කියලා තියෙනවා. ඒ password එක නිර්මාණය කරගෙන එතනදී මම මෙතෙන්දී ක්ලික් කරලා දෙනවා reset password කියලා. ඒ reset password බටන් එක ක්ලික් කරාම මේක password එක reset වෙන්න. නැත්නම් ඒක cancel කරන්න ඕන මෙතෙන්දී close forward password model කියලා තියෙනවා. ඔන්න ක්ලික් කළා. හරි. අපි දැන් earth.js ෆයිල් එකට ගිහලා බලමු මේ on click වලට අදාළ function වලට අදාළව මේ කෝඩ් එක කොහොමද නිර්මාණය කරගත්තේ කියලා. හරි. එතකොට මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් forget password කියලා. එතකොට මෙතනදී ඒ අදාළ ID එක අරගෙන ඉතින් email එකේ value එක ඒ අදාළ input field එක තුල ඒ අදාළ value එක අරගෙන තියෙන ID එක විදිහට මෙතනදී forget email කියලා තියෙන. ඒක මෙතෙන්දී email එක කියන variable එකට save කරගෙන තියෙනවා. එතකොට මෙතෙන්දී forget email කියන්නේ ඒ අදාළ email එක කියන්නේ මෙතෙන්දී මේ විදිහට බලා ගන්න පුළුවන් ID එක forget email කියලා. හරි. එතකොට ඒ අදාළ forget message එකත් අපිට ගන්න පුළුවන්. ඒක මම පෙන්නන්න. ඒක තමයි මෙතන බලා ගන්න පුළුවන් මේ forget message කියන ID එක. හරි. එතකොට මෙතනදී ඒ email එක සහ ඒ valid email එක මෙතනදී if condition එකක් කරාම check කරලා බලනවා. ඒත් එක්කම මෙතනදී function නිර්මාණය කරලා තියෙනවා valid email කියලා. අදාළ email එක මෙතනදී ගන්න කියලා මෙතනදී කියන එක මෙතනදී regular expression එක විදිහට හදාගෙන ඒක email reject කියලා variable එක save කරගෙන තියෙනවා. එතකොට මේ අදාළ email එක මෙතනදී form data එකක් කරා මෙතනදී මම forget password process.php කියන ෆයිල් එකට තමයි send කරලා තියෙන්නේ. හරි මේ ෆයිල් එක ගැන තව පොඩ්ඩක් කතා කරන්න. එතකොට මේ මෙහෙම පල්ලෙහාට යනකොට මෙතනදී අපිට බලා ගන්න පුළුවන් තව මොඩල් එක මෙතනදී open forget password මොඩල් එක අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක ඊළඟ function එක close forget password මොඩල් එක මෙතනදී අපිට මේ function එක බලා ගන්න පුළුවන්. මෙතනදී back to email කියන function එක මෙතනදී බලා ගන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී verify code කියලා වෙනම function එකක් මෙතනදී මම නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට අපි ඊට කලින් මෙතනදී මේ forget password process.php ෆයිල් එක තුල එදාල process එක වෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට ඒ අදාළ form data එක හරහා ලැබෙන form variable එක හරහා ලැබෙන data එක මෙතනදී post method එක හරහා තමයි මම ඒ අදාළ process ඒ forget password process.php ෆයිල් එක තුලට request එක යවන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. එතකොට මෙතනදී මේ අදාළ database එක මෙතන කරගෙන තියෙනවා. ඒත් එක්කම මෙතනදී email.php එක කියන්නේ මෙතනදී පරිශේෂයක් තියෙන ඒ අදාළ කෝඩ් එක එන්න අපි මෙතනදී වෙනම php ෆයිල් එකක් create කරගෙන තියෙනවා. ඒකෙදි මෙතනදී email.php ෆයිල් එක තුල මෙතනදී ඒ අදාළ අපිට ඕන email user email එක mail එක මෙතනදී දීලා තියෙනවා. ඒත් එක්ක මේ අදාළ app password එක තමයි මෙතනදී දීලා තියෙන්නේ. එතකොට මෙතනදී බලන්න පුළුවන් මෙතනදී මම ඒ අදාළ data post method එක අල්ලගෙන මෙතනදී $send email කරන variable එක save කරගෙන තියෙනවා. මම මෙතනදී condition එක යටදී check කරන ඒ අදාළ email එක valid email එකක්ද කියලා. එතකොට valid email එක නම් මෙතනදී select කරන ඒ අදාළ user දෙන table එකේ අදාළ ID එකට අදාළව ID එක සහ user අදාළ email එකට අදාළ ID එක සහ first name එක. එතකොට එහෙම data එකක් තියෙනවා නම් මෙතනදී ඒක row එක බිඳුවට වැඩි හින්දා මෙතෙන්දී ඒක $send user කියන variable එක save කරගෙන තියෙනවා. අර මම කලින් පෙන්වුවා වගේ මෙතෙන්දී ඒ අදාළ verification එක උඩ දාවට පස්සේ ඒක verified කරගත්ත පස්සේ මෙතෙන්දී ඒ අදාළ token එක delete කරන password reset token එක එනවනේ. ඒ token එක මෙතෙන්දී ඒ user ID එකට අදාළව ඒ user email එකේ user ID එකට අදාළව ඒ password reset token එක delete වෙනවා මෙතනදී නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒකත් delete කරන්න පුළුවන්. ඒත් එක්කම ඒ delete වුණාට පස්සේ අපිට නැවත ආයි ගන්න පුළුවන් විදිහට මෙතන නිර්මාණය කරගෙන තියෙනවා. ඒත් එක්ක මේ අදාළ අපිට ලැබෙන verification code එක මෙතනදී විනාඩි 10ක expire වෙන විදිහට තමයි මෙතනදී time එක නිර්මාණය කරගෙන තියෙනවා.
එතකොට මෙතනදී අපිට අලුතින් ටෝකන් එකක් ලබා ගන්න මෙතනදී මම ඩේටාබේස් එකෙන් ඉන්සර්ට් කරගෙන තියෙන ලැබෙන කෝඩ් එක මෙතනදී යදාළ යූසර්ගේ ඉතින් මේ පාස්වර්ඩ් රීසෙට් ටෝකන් එක ටේබල් එක තුල යදාළ යූසර්ගේ ID එක සහ ටෝකන් හැෂ් එක මෙතනදී ඉන්සර්ට් කරගන්න වෙනවා මෙතන කරලා තියෙන්නේ. එතකොට යදාළදී ඩෙවලොපර් සිදුවන මෙතනදී එක්ක එක සක්සස් කියලා මෙතනදී එහෙම උනේ නැත්නම් මෙතනදී no user found කියලා කියන්නේ user කෙනෙක් එහෙම user කෙනෙක් හම්බුනේ නැහැ කියලා මෙතනදී කියලා තියෙන්නේ. ඒකවල මෙතනදී සක්සස් වුණාට පස්සේ මෙතනදී response එක සක්සස් වුණා. එහෙනම් මෙතනදී මම ක්ලාස් ලිස්ට් එක ඇතුලේ මෙතනදී අර අදාළ කරන මොඩල් නිර්මාණය වෙන්න කියලා මෙතනදී කියන්නේ මෙතනදී අපි ඩියුට් එක හරියට දෙම නිර්මාණය කරගෙන තියෙනවා. ඒක hide වෙන්න ඒ කියන්නේ අර forget underscore step underscore එක සහ දෙක කියන ID වලට අදාළව මම ඒක පෙන්නන්න. ඒ ID එකට අදාළව මෙතනදී මොඩල් ඩෙවලොපර් වෙන්න කියලා මෙතනදී කියලා දෙන්නේ මෙතනදී අදාළ ID එක මෙතන තියෙනවා. ඊළඟ ID එක මෙතන තියෙනවා. ඒ අදාළ මොඩල් ටික නිරූපණය වෙන්න කියලා මෙතනදී කියලා තියෙනවා. මෙතනදී කියලා තියෙන්නේ ඒ මොඩල් එක hide වෙන සහ add වෙන සහ ඒ අදාළ මොඩල් process වෙන තමයි මෙතනදී මම කියලා තියෙන්නේ. ඒකත් වෙන්න ඕනේ මේ මිලිසෙකන්ඩ් එන්ටර් ෆන්ක්ෂන් එක තුල. ඒ කියන්නේ මේ මොඩල් නිර්මාණය වෙන්න ඕනේ මිලිසෙකන්ඩ් එන්ටර් ෆන්ක්ෂන් එකට පස්සේ. එහෙම තමයි මෙතනදී ඒකම කරලා තියෙන්නේ. හරි. එතකොට මෙතෙන්දී verify code කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒකදී අර verify dash code forgot dash email කියන එකට අදාළව මෙතෙන්දී ඒ අදාළ value එක ගන්නවා. ඒ කියන්නේ මෙතෙන්දී ID verify code කියන ඒ අදාළ ID වලට අදාළව value එක මෙතෙන්දී මම අරගෙන තියෙනවා. ඒ කියන්නේ verify code එක සහ forgot email. මම forgot email එකක් දෙන්නොත් අපිට මෙතෙන්දී ඒ අදාළ ID එක බලා ගන්න පුළුවන්. එතකොට ඒ අදාළ data ටික අරගෙන මෙතෙන්දී variable එකටම save කරගෙන තියෙනවා. එතකොට මෙතෙන්දී ඒ අදාළ data ටික ඒ කියන්නේ email එක සහ code එක මෙතෙන්දී ඒ form data එක හරහා මෙතෙන්දී reset password process.php වෙන file එකට request එකක් යවනවා. අපි ඒක දැන් බලමු. මෙතෙන්දී යදාන data එක process වෙන්නේ මෙතනදී. ඊට මෙතෙන්දී connection.php file එක මෙතෙන්දී link කරගෙන තියෙනවා. ඒත් එක්ක මේ අදාළ data ටික මෙතෙන්දී post method එක හරහා variable එකට save කරගෙන තියෙනවා. ඊට මෙතෙන්දී action එක මෙතෙන්දී verify නම් ඒකට මෙතෙන්දී මම ඒ post method එක හරහා ඒ code එක මෙතෙන්දී send code කියන variable එක save කරගෙන තියෙනවා. එතකොට මෙතෙන්දී condition එක හරහා check කරගන්නවා code එක empty ද කියලා මෙතෙන්දී check කරගන්න. ඒත් එක්කම මෙතෙන්දී එහෙම නැත්නම් මෙතෙන්දී අපි ඒ user select කරන එක අපි දුන්න email එකට අදාළව user කියන table එකේ ඒ අදාළ userට userට email එකක් තියෙනවද? එහෙනම් ඒකේ ID එක user ID එක මෙතෙන්දී ගන්න වෙනවා. මෙතෙන්දී කියලා තියෙන්නේ. එතකොට user ID එක තමයි මෙතෙන්දී ගන්න කියලා තියෙන්නේ. ඒත් එක්ක මෙතෙන්දී මම තවත් condition එකක් යටතේ ඒක check කරලා බලන්න මෙතෙන්දී එහෙම user කෙනෙක් නැත්නම් මෙතෙන්දී ඒක එකක් දෙන්න කරගෙන user not found කියලා. ඒක තවත් මම else එකක් දාලා check කරනවා. මෙතෙන්දී එහෙම user කෙනෙක් ඉන්නවනම් මෙතෙන්දී ඒ database එක select කරලා බලන්න ඕනේ. මෙතෙන්දී ඒ user ID එකට අදාළව මෙතෙන්දී ඒ password reset token එකේදී ඒ token hash එක අපි අර කලින් පෙන්නනා වගේ ඒ token hash එක මෙතෙන්දී select කරලා ගන්න ඕනේ. එතකොට මම තවත් මෙතෙන්දී condition එකක් කරලා check කරගන්නවා. මෙතෙන්දී code result එක බිඳුවට සමාන නම් එහෙම එකක් දෙන්න කියලා තමයි මෙතෙන්දී කියන්නේ. එහෙම නැත්නම් මෙතෙන්දී ඒ code එක මෙතෙන්දී
ඒ කෝඩ් එකට මෙතනදී මම ටයිම් එක නිර්මාණය කරගෙන තියෙනවා. ඒක මෙතනදී මම නැවත ෆන්ක්ෂන් එක නිර්මාණය කරගෙන යන්නේ මෙතනදී ෆන්ක්ෂන් එකක් විදිහට නෙමෙයි මෙතනදී කන්ඩිෂන් එක විදිහට ඒ කෝඩ් එක ස්පයි වෙන්න තමයි මෙතනදී කියලා තියෙන්නේ. එතකොට මේ නිවැරදි වුණා නම් මෙතනදී එක එකක් දෙන්න කියලා දෙනවා සක්සස් කියලා. ඒත් එක්කම මෙතනදී මම කියලා තියෙනවා else if එක විදිහට මෙතනදී action එක reset ද කියලා බලන්න. එතකොට මෙතනදී password එක අපි ලබා ගන්නවා. ඒ කියන්නේ අපි දුන්න password දෙකක් දුන්න එක password එක සහ confirm password එක මෙතනදී අපි post method එක හරහා අල්ල ගන්නවා. ඒ තුනම එක පෙන්නන්න php.js ෆයිල් එක තුල මෙතනදී ඒ අදාළ කොටස මෙතනදී ඒ reset password එක සහ reset password confirm කියන ID එකට අදාළ විදිහට data එක අරගෙන තියෙනවා. එතකොට මෙතනදී if condition හරහා ඒ අදාළ condition check කරගෙන තියෙනවා. ඒත් එක්ක මේ අදාළ form data එක හරහා මෙතනදී email එක password එක confirm password එක මෙතනදී අරගෙන දැන් reset password.php ෆයිල් එකට post method එක හරහා request එක යවලා තියෙනවා. එතකොට මෙතනදී ඒ අදාළ data එක මෙතනදී post method එක හරහා අල්ලගෙන තියෙන variable තුලින්. එතකොට මෙතනදී condition එක හරහා check කරගන්නවා. මෙතනදී user දෙන table එකේ email එකට අදාළ ID එක මෙතනදී select කරලා ඒක බිඳුවට වඩා වැඩිද කියලා බලනවා. එහෙනම් මෙතනදී update කරන්න තියෙනවා ඒ user ගේ password hash එක encrypt කරපු password hash එක මෙතනදී update වෙන එක තමයි මෙතනදී කියලා තියෙන්නේ. එතකොට මෙතනදී එතකොට update වෙනකොට මෙතනදී ඒ password reset token එකේ තියෙන user ID එකට අදාළව ඒ token එක deleted සියලුම data එක එන්නේ password reset token කියන table එක දාන data ටික ඒ user ට අදාළව ඒ ටික මෙතන deleted කරලා මෙතනදී කරන්නේ. එතකොට ඒක සාර්ථක වුණාට පස්සේ මෙතනදී එක එක දෙන success කියලා. එහෙම නැත්නම් මෙතනදී එහෙම use කරන්නේ නැත්නම් මෙතනදී user not found කියලා දෙන්න කියලා තියෙනවා. හරි. එතකොට මෙතනදී else එකක් දීලා තියෙනවා එක එකක් වෙන විදිහට invalid action කියලා. එතන action එකක් දීලා නැහැ. එතකොට අපි earth.js ෆයිල් එකට ආයෙත් ගියොත් මෙතනදී බලා ගන්න පුළුවන් ඒ reset password function එක දාලා මෙතනදී ඒ response එක මෙතන request එක response එක මෙතන success නම් මෙතනදී ඒ අදාළ value එක මෙතනදී ඒ value එක අරගෙන තියෙනවා. මෙතනදී ඒක මිලිසෙකන්ඩ් 200කට පස්සේ වෙන දේ තමයි මෙතනදී කියලා තියෙන්නේ. එතකොට මෙතනදී අපිට බලමු verify code එක යටතේ මෙතනදී අපිට මෙතනදී response එක success කියලා එනවා. ඒක මිලිසෙකන්ඩ් 1500කට පස්සේ වෙන දේ තමයි මෙතනදී කියලා තියෙන්නේ. එතකොට මේක තමයි මම හදපු forgot password process එකට අදාළව backend code එක. ඉතින් මම හිතනවා යම් දෙයක් ඉගෙන ගන්න කියලා. ඉතින් වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි.